මුලින්ම රේඩියෝ නිවුස් වේලාව උදෑසන 6:30යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. ප්‍රකාශය ලිහිණි ඉමායා. ප්‍රථමයෙන් දේශීය පුවත්. අපි ඊළඟට try කරලා බලමු රේඩියෝ ප්‍රසන්ටේ. සවස් 5 විනාඩි 20යි දැන් වෙලාව. ඔන්න වෙනද වගේම සුපුරුදු බදාදා දිනේ මං ආව ඔයාව මුණ ගැහෙන්න. හරිම ආදරෙන් මාව අහන් ඉන්නවට පුළුවන් දැම්ම මේ පැත්තට කතා කරන්න. 077 850 7158. ඊළඟට අපි බලමු ටීවී ප්‍රසන්ටේ. ආයිබෝවන්. අදත් සුපුරුදු පරිදි හරවත් කතා බහකට අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී. ඊළඟට try කරලා බලමු ඩබින් වල හැපි මූඩ් එක. අනේ මට හිතුණා ඔයා මට ආදරේ ඇති කියලා. ඉතින් කියන්න. ඔයා මට කොච්චර ආදරේද කියලා. ඊළඟට try කරලා බලමු ඩබින් වල ඇන්ටි මූඩ් එක. ඔයා මොනවද කියන්නේ? හැම වෙලේම මේවා මට ඉවසන්න කියලාද කියන්නේ? මොකද්ද මේකේ තේරුම රමිත්? එපා වචනයක්වත් කියන්න එපා මට. මට ඔයාගේ මූණවත් බලන්න ඕනි නෑ. යන්න මෙතනින් යන්න. ඊළඟට කෝලිකුටු සහෝදරයෙක්ගේ පැංචි. හොරා හුණා මං හොරා අල්ලගත්තා. ඊළඟට අපි try කරලා බලමු ලව් වොයිස් එකක්. මම ඔයාට හුඟක් ආදරේ කරනවා කියලා මතක තියාගන්න. හැම වෙලාවෙම ඔයා ගැන සැලකිලිමත් වෙනවා කියලා මතක තියාගන්න. මම හැම වෙලාවෙම ඔයාවම තෝරගන්නවා කියලා ඔයා මතක තියාගන්න. ඉතින් මගේ ළමයෝ මං ඔයාට ගොඩාක් ආදරේ. මුලින්ම රේඩියෝ නිවුස් වේලාව උදෑසන 6:30යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. ප්‍රකාශය ලිහිණි ඉමායා. ප්‍රථමයෙන් දේශීය පුවත්. අපි ඊළඟට try කරලා බලමු රේඩියෝ ප්‍රසන්ටේ. සවස් 5 විනාඩි 20යි දැන් වෙලාව. ඔන්න වෙනද වගේම සුපුරුදු බදාදා දිනේ මං ආව ඔයාව මුණ ගැහෙන්න. හරිම ආදරෙන් මාව අහන් ඉන්නවට පුළුවන් දැම්ම මේ පැත්තට කතා කරන්න. 077 850 7158. ඊළඟට අපි බලමු ටීවී ප්‍රසන්ටේ. ආයිබෝවන්. අදත් සුපුරුදු පරිදි හරවත් කතා බහකට අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී. ඊළඟට try කරලා බලමු ඩබින් වල හැපි මූඩ් එක. අනේ මට හිතුණා ඔයා මට ආදරේ ඇති කියලා.